සාර්ථක මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙලා තියෙන්නේ ලොකු රහස් වලින් නෙවෙයි. ඒ හැමදේම වෙනස් වෙලා තියෙන්නේ ඔවුන්ගේ දිනපතා කරන පුරුදු වලින්. ඔයාටත් ජයග්‍රහණය කරන මගට යන්න ඕනේ නම් මේ පුරුදු 7 ඔයාගේ ජීවිතයටත් එකතු කරගන්න. පළවෙනි දේ තමයි මේ උදේ පාන්දරම නැගිටින පුරුද්ද. ගොඩක් වෙලාවට හැමෝම උත්සාහ කරන්නේ ටිකක් දවල් වෙනකම් නිදා ගන්න. ඒ වුණාට සාර්ථක වුණ පුද්ගලයන් ඔවුන්ගේ දවස පටන් ගන්නෙ උදේ පාන්දරින්. 4:00 5:00 අතර වගේ පාන්දරම ඔවුන් අවදි වෙනවා. මොකද මේ වෙලාව තමන්ගේ ගෝල්ස් වෙනුවෙන් නැවුම් අදහස් එන ෆ්‍රෙෂ් මයින්ඩ් එකක් තියෙන කාල සීමාවක්. ඉතින් මේ වෙලාවට මෙඩිටේෂන්, ඩීප් බ්‍රීතින් වගේ දේවල් කරලා වයිබ්‍රේෂන් ලෙවල් එක අප් කරගත්තම තමන්ගේ ගෝල්ස් වෙනුවෙන් ෆෝකස් කරන්න පහසු වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ උදෑසන අවදි වෙන පුරුද්ද ඒගොල්ලෝ ගාව තියෙන්නේ. ඉතින් ඔයත් සාර්ථක වෙන්න උත්සාහ කරන කෙනෙක් නම් මේ පුරුද්ද ජීවිතයට අනිවාර්යයෙන්ම එකතු කරගන්න. ධනාත්මකව හිතනවා. සාර්ථක මිනිස්සු ඔවුන්ගේ මනසට නිතරම ලොකු අවධානයක් දෙනවා. නිතරම ධනාත්මකව තියාගන්න උත්සාහ කරනවා. උදේ පාන්දර අවදි වුණාට පස්සේ මනස රිෆ්‍රෙෂ් කරගෙන මයින්ඩ් සෙට් එක රීප්‍රෝග්‍රෑම් කරගන්නවා. පොසිටිව් අෆර්මේෂන්ස් කියනවා. අෆර්මේෂන්ස් වලට සවන් දෙනවා. මොටිවේෂනල් වෙන දේවල් වලට සවන් දෙනවා. දවස තුල ඔවුන්ට ලැබෙන්න ඕන සාර්ථකත්වයන් ගැන, ජයග්‍රහණ ගැන විෂුවලයිස් කරනවා. මේ වගේ ධනාත්මක දේවල් හරහා සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ මනස බලගන්නවා. ඉතින් ඒකෙන් තමයි ඒගොල්ලෝ එයාලගේ ගෝල්ස් ඉක්මනටම ඇචීව් කරගන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට උදෑසන අවදි වුණාට පස්සේ තමන් මොටිවේෂන් වෙන දේවල් වලට සවන් දෙන්න. පොසිටිව් අෆර්මේෂන්ස් වලට සවන් දෙන්න. පොසිටිව් අෆර්මේෂන්ස් කියන්න. ඒකෙන් නිතරම මනස ධනාත්මකව තියාගන්න උදව් වෙනවා. පවර්ෆුල් මෝර්නිං අෆර්මේෂන්ස්, පොසිටිව් අෆර්මේෂන්ස් වගේ වීඩියෝ කිහිපයක්ම මේ channel එකෙත් මම දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝස් වල link එක description box එකේ දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඉලක්ක සැලසුම් කිරීම. දවස පටන් ගන්න කලින් ඒ දවස ප්ලෑන් කරන එක, දවස තුල සාර්ථක කරගන්න තියෙන ගෝල්ස් ප්ලෑන් කරන එක සාර්ථක මිනිස්සු ළඟ තියෙන තවත් එක පුරුද්දක්. ප්ලෑනින් නැතුව අරමුණු වලට යන්න අමාරුයි. ඒ නිසා හැම දවසක්ම ආරම්භයේදී දවස ප්ලෑන් කරනවා. තමන්ගේ ගෝල්ස් වලට යන්න පියවරෙන් පියවර වුන් ප්ලෑන් කරනවා. ඒකෙන් සාර්ථකත්වයේ ඉක්මනටම ළඟා කරගන්නත්, ඉක්මනටම තමන්ගේ ගෝල්ස් ඇචීව් කරගන්නත් හැකියාව ලැබෙනවා. හැම දවසකම අලුත් දෙයක් ජීවිතයට එකතු කරගන්න එක සාර්ථකත්වයේ තියෙන තවත් රහසක්. පොත් කියවලා, වීඩියෝස් බලලා තමන්ගේ දැනුම වර්ධනය කරගන්නවා. තමන් ඉගෙනගෙන තියෙන දේවල් අලුත් කරගන්නවා. ඒක තමයි සාර්ථක මිනිසුන් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් කරන විශාලම ආයෝජනය. ඉතින් දවසකට පොතක පිටුවක් හරි කියවලා තමන්ගේ දැනුම වර්ධනය කරගන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න හැම දවසකම උත්සාහ කරන්න. කාලය රන් හා සමානයිනේ. ඉතින් සාර්ථක මිනිසු කාලයට ඒ වටිනාකම දෙනවා. ඔවුන් ගත කරන හැම තප්පරයක්ම ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් යොදා ගන්න තමයි උත්සාහ කරන්නේ. අපි ගත කරන හැම මොහොතක්ම ගොඩක් වටිනවා. ඒ වුණාද අපි නිකරුණේ සෝෂල් මීඩියා වල පවා කාලය නාස්ති කරන වෙලාවල් ඕන තරම් තියෙනවා. නමුත් සාර්ථක මිනිස්සු නිතරම උත්සාහ කරන්නේ ඔවුන්ට ලැබිලා තියෙන කාලෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. මොන අරමුණ සාර්ථක කරගන්නත් මුලින්ම අපි නිරෝගී වෙලා ඉන්න ඕනේ. නිතර අසනීප වෙන කෙනෙක්ට තමන්ගේ අරමුණු වෙනුවෙන් මහන්සි වෙන්න අපහසුයි. ඒකෙන් වෙන්නේ සාර්ථකත්වය ඈතට යන එක. මානසිකව වගේම අපි ශාරීරිකවත් හොඳ සෞඛ්‍යයක් පවත්වාගෙන යන එක ඒ නිසා ගොඩක් වැදගත් වෙනවා.
තමන්ට පහසු ආකාරයට දවසකට යම්කිසි වෙලාවක් තමන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරගන්න එක, තමන්ට ආදරය කරන එක සාර්ථක වෙන්න උත්සාහ කරන අය මග අරගන්නේ නැහැ. ශරීරය නිරෝගීව පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. සාර්ථක මිනිසුන්ගේ තියෙන තවත් විශේෂ ලස්සන පුරුද්දක් තමයි මේ කෘතඥ වෙන එක. ඔවුන් ගත කරන, ඔවුන්ට ලැබිලා තියෙන ජීවිතයට හැම දවසකම අවසානයේ හෝ ආරම්භයේ ස්තුතිවන්ත වෙනවා, කෘතඥ වෙනවා. ඉතින් දවස අවසානයේ හෝ ආරම්භයේ තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන එකෙන් විශ්වයෙන් තව තවත් ආශිර්වාද ලැබෙනවා. සාර්ථකත්වයට තව තවත් මාර්ග අවස්ථා විවෘත වෙනවා. ඒ නිසා ඔවුන්ට ලැබිලා තියෙන හැම දෙයකටම සතුටු වෙන ගමන් ඔවුන් මේ දේවල් වලට ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඔයත් සාර්ථක වෙන්න උත්සාහ කරන, අරමුණු වෙනුවෙන් වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ ජීවිතයටත් මේ කිව්ව පුරුදු ටික අනිවාර්යයෙන්ම එකතු කරගන්න. ඒකෙන් ඔයාගේ අරමුණු වලට යන්න, ජීවිතය සාර්ථක කරගන්න ඔයාට ගොඩක් උදව් වෙයි. ඉතින් ඔයා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කර දිගටම මේ channel එකත් එක්ක මේ වගේ දේවල් ඉගෙන ගන්න රැඳිලා ඉන්න කියලාත් මම ඔයාලට ආරාධනා කරනවා.